අයිබෝන් අද ෆේස්බුක් එකේ පැත්තට ගියාම එකම සංදර්ශනයක් බවට පත් වෙලා තිබුණා ෆේස්බුක් එක. ඒ වගේම මම දැක්කා පාර්ලිමේන්තුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්ති ඉතාම සංවේදී ප්‍රකාශයක් කරා. අපේ ජීවිත කාලය ඇතුළත අපි හිතුවේ නෑ මේ ප්ලේන් එකක් ගේන්න පුළුවන් වෙයි කියලා වගේ ඉතාම සංවේදී අදහස් ප්‍රකාශ කිරීමක් කරලා තිබුණා. ඇතරම මේකෙන් කාරණා දෙකක් පේනවා. පළවෙනි එක තමයි අර කතාවක් තියෙනවානේ කූඹියන්ට මුත්‍රා කියලා කියන්නේත් මහ විශාල ගංගාවක් කියලා. මේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි. මොකද පාරක විදුලි කණුවකට විදුලි බල්බයක් දාලා පාර දෙපැත්තේ වැවිලා තියෙන ගස් ටික කපලා එහෙම නැත්නම් මේ බැංකුවක ATM මැෂින් එකක් විවෘත කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් මේ කොහේ හරි ගෙදරකට টয়ලට් එකක් හදලා දීලා ඒක විවෘත කරන්න ගිහිල්ලා Facebook එකට ෆොටෝ දාලා මෙන්න අපේ මහා සංවර්ධනය කියලා පෙන්නන පරිමාණයේ මොළ තියෙන මිනිස්සු ඉතින් මේ ප්ලේන් එකක් ගෙනාවාම මේ තරම් ලොකු කතන්දර කියන එක ගැන එක අතකට ඉතින් පුදුම වෙන්න අවස්ථාවයකුත් නැහැ. හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණාව ඊට වඩා ටිකක් එහාට ගියපු බරපතල කාරණාවක්. මේ සිද්ධියේදී මේ ජනතා විමුක්ති පෙරමුණේ අයගේ හැසිරීම තුළ පේන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ තියෙන පරාජිත කල් පැනපු කල් ඉක්ුත් වෙච්ච ලෝකේ පුරා අසාර්ථකයි කියලා ඔප්පු වෙලා තියෙන වාමාංශික පසුගාමී ආර්ථික චින්තනය. ඒ ආර්ථික චින්තනය තමයි මේ සිදුවීමේදී අපිට හොඳටම රටට පෙනුනේ. දැන් අපි දන්නවා අපේ රටේ ආර්ථිකය යම් පමණකට ස්ථාවර කරන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමත් වුණාට තාමත් අපේ රටේ ආර්ථික අර්බුදය අවසන් නැහැ. තාමත් අපි ගමන් කරමින් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි එකඟ වෙච්ච යම්කිසි ආර්ථික වැඩසටහනකට. මේ වැඩසටහනේ අපි එකඟ වෙලා තියෙනවා එක් එක් වර්ෂවල අපගේ ආදායම් ඉලක්ක, අපගේ වියදම් ඉලක්ක, ඒ වගේම අපි වාර්ෂිකව අපේ ඩොලර් සංචිත පවත්වාගෙන යන්න ඕනි ප්‍රමාණය සම්බන්ධව අපේ බදු මුදල් අපි කොහොමද වෙන් කරන්නේ, බදු මුදල් කොහොමද අපි එකතු කරගන්නේ වගේ දේවල් සම්බන්ධව විවිධ ඉලක්ක කාලරාමු එක්ක අපිට තියෙනවා. ඒ ඉලක්ක අපි සපුරා ගන්නකොට තමයි අපි අර ජාත්‍යන්තරව ණය හිමියොත් එක්ක එකඟ වෙලා තියෙන එකඟතාවයන් අනුව අපේ ආර්ථික ගමන් මඟ ඉස්සරහට අරන් යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේ මාලිමා ආණ්ඩුවේ නායකයෝ ආර්ථිකයේ හසුරවන දිහා බලන් ඉන්නකොට අපිට පේන කාරණාව තමයි අපි විසින් ඉදිරි වසර කිහිපය ඇතුළත ළඟා කරගත යුතු ආර්ථික ඉලක්කවලට අපිට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මේ වෙනකොට රට හමුවේ තියෙනවා. තාම ඒ සම්බන්ධව සාකච්ඡාව මහා සමාජයට පොදු සමාජයට ඇවිල්ලා නැහැ. ඒකට හේතුව තාමත් අපේ අර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් හදපු ආර්ථික ස්ථාවරත්වය තාමත් මේ මොහොතේ අපේ සමාජයේ තියෙන නිසා. හැබැයි ඉදිරි වසර කිහිපය තුළ තමයි මේ ප්‍රශ්නය පොදු සමාජයට දැනෙන්න පටන් ගන්නෙ. දැන් මේ උදාහරණයක් ගමුකෝ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සම්බන්ධව. අපිට මතකයි මේ ශ්‍රී ලංකන් සමාගම පසුගිය රජයේ කාලේ වෙනත් විදේශීය ආයෝජකයෙකුට ලබා දෙන්න උත්සාහ කරා. හැබැයි කිසිම ආයෝජකයෙක් ලංකාවට ආවේ නැහැ මේ එයාර්ලයින්ස් එක මිලදී ගන්න. එහෙම උනේ මේ එයාර්ලයින්ස් එක දිගින් දිගටම පාඩු ලැබපු අපේ රටේ ආර්ථිකයට විශාල බරක් වෙච්ච එහෙම නැත්නම් විශාල ණය කන්දරාවක් පිරීලා තියෙන අසාර්ථක ව්‍යාපාරයක් නිසා තමයි කිසිම කෙනෙක් කුණු කොල්ලටවත් අඩු ගානේ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ගන්න ආවේ නැත්තේ. ඒතකොට අපි දන්නවා දැනටත් මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක රුපියල් බිලියන ගාණක් අපේ රටට පාඩු කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ තිබුණු ණය විශාල ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරයට අවශෝෂණය කරගත්තා. මෙහෙම තත්ත්වයක් තියෙද්දී අපි මේ අවුරුද්දෙත් අපේ අයවැයෙන් රුපියල් බිලියන ගාණනාවක් මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වෙත වෙන් කරලා තියෙනවා. මේ වෙන් කරන්නේ අපේ රටේ මහ ජනතාවගේ බදු මුදල්. සමහර විට මේ බදු ගෙවන ජනතාව හවසට තේ පැකට්ටයක් අරගෙන කිරි පැකට්ටයක් අරගෙන යනකොට කරවල් කෑල්ලක් හාල් මැස්සෝ ටිකක් පරිප්පු ටිකක් හාල් ටිකක් අරන් යන ජනතාවගේ බදු මුදලින් තමයි මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වගේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්නේ. බොහෝ විට මේ අහිංසක මිනිස්සු ගුවන් යානයකට පය තියන්න තියා ගුවන් යානයක් ළඟට දැකලවත් නැති මිනිස්සු. එහෙම මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් තමයි මෙවැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ක්‍රියාත්මක වෙන්නේ. මේක අසාධාරණ නැද්ද?
මේකද රාජ්‍යයක් විසින් කළ යුත්තේ? අපේ රට මේ වැටලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න නම්, අපේ රට තුන්වෙනි ලෝකයෙන් පළවෙනි ලෝකයේ රටක් බවට පරිවර්තනය කරන්න නම්, අපේ රටේ ආර්ථිකය ඉතා බරපතල වෙනස්කම් කිහිපයකට ලක් කරන්න තියෙනවා. ඒ පළවෙනි වෙනස්කමක් වෙන්නේ අපේ රටේ රාජ්‍ය විසින් ව්‍යාපාර සිදු කිරීම ක්‍රමක්‍රමයෙන් ඈත් කිරීම. අපේ රටේ කුඩා ආණ්ඩුවක් ස්මෝල් ගවර්න්මන්ට් එකක් හැදීම තමයි මේ ආර්ථික අර්බුදයෙන් අපේ රට ඉදිරියට අරන් යන්න එක මූලිකම විසඳුමක් බවට පරිවර්තනය කරගත හැකියි. හැකිතාක් දුරට රජය මේ ආර්ථිකය සංවර්ධනය කරන්න අවශ්‍ය කරන පහසුකම් සපයන්නාගේ භූමිකාවට සීමා වෙලා රජය මැදිහත් වෙලා මේ කජු විකුණන ඒවා, ගුවන් යානා පවත්වාගෙන යන ඒවා, එවැනි ආකාරයේ ව්‍යාපාර වලින් රජය හැකිතාක් දුරට ඉවත් වෙලා රජය කරන්න ඕනි ඒ ව්‍යාපාර සංවර්ධනය කරන්න අවශ්‍ය කරන පහසුකම් සපයන්නාගේ භූමිකාව. ඒ තුළ කුඩා ආණ්ඩුවක් නිර්මාණය කරලා තමයි මේ රටේ ඉදිරි ආර්ථික පිම්ම පනින්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව මේ යල්පැන ගියපු වාමාංශික අසාර්ථකයි කියලා ඔප්පු වෙලා අවසන් වෙලා තියෙන මතවාද කරපින්නාගෙන ඉන්න මේ වගේ ආණ්ඩු වලින් මේ ගන්න වැරදි ආර්ථික දේශපාලන තීන්දුව නිසා මේ රටේ ආර්ථික ගමනට අනිවාර්යයෙන්ම විශාල අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ අපේ රටේ තීරණාත්මක දේවල් කිහිපයක් මේ ආර්ථිකය සිදු වුණේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම නැවත වතාවක් අර්බුදයකට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ අර්බුදයට ගමන් කරන්න සිද්ධ වීමේ ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුවේ නායකයන්ට නෙවෙයි, මේ සමාජයේ ජීවත් වන ඔබ මම ඇතුළු සියලු පුරවැසියන්ට කියන කාරණාව මේ වෙලාවේ අපි මතක් කරනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.